සියලුදෙනාටම සුබ දවසක්. අද කතා කරන්න යන මාතෘකාව තරමක් වෙනස් මාතෘකාවක්. ටිකක් ඔබගේ දැනුම ටිකක් වෙනස් විදිහකට හිතන්න පුරුදු කරන මාතෘකාවක් කියලා මම විශ්වාස කරනවා. මාතෘකාව තමයි මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පරිපූර්ණ සම්පූර්ණ මිනිසෙක් බිහි කරනවාද කියන කාරණය. මේක ලොකු කතා බහක් ගොඩනගන්න පුළුවන් කාරණයක්. හොඳ මාතෘකාවක්. ඇත්තටම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් සම්පූර්ණ මිනිස්සෙ බිහි කරනවාද? සරල උත්තරය කොහෙත්ම නැහැ. එහෙම වෙන්නේ ඇයි? මම දකින අදහස තමයි මම කියන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් කියලා කියන්නේ උසස් අධ්‍යාපනය කිරීම උදෙසා අපිට තියෙන හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක ඉන්න මිනිසුන්ට නිදහස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුලින් ලබා ගන්නට පුළුවන්. තමන් කැමති විෂයක් නැත්නම් විෂය ප්‍රමාණයක් තෝරාගත් විෂයන් කීපයක් හරි පර්යේෂණාත්මක විෂයක දැනුම පුළුල් කරමින් ඉගෙන ගැනීමට වරප්‍රසාදයක් ලැබීම විශ්වවිද්‍යාලයක් තුළින් අපිට සිද්ධ වෙනවා. සහ තමන්ට කැමති විදිහකට ඒ විෂය ගැඹුරින් පර්යේෂණාත්මක සංකීර්ණ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අපිට අවස්ථාවක් හම්බ වෙනවා. ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි එහෙම වූ පමණින් පරිපූර්ණ සම්පූර්ණ මිනිසෙක් නිර්මාණය වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුණු පමණින්ම අපිට ඔහු සමාජයට පරිපූර්ණත්වයෙන් පිරුණු සමාජයට වැඩදායි එහෙම නැත්නම් අපි කියමු සමාජයට යම්කිසි ඵලදායි සේවාවක් සිදු කරන මිනිහෙක් විදියට අපිට අගයන්න බෑ. විශේෂයෙන්ම මේ කාරණය ගැන සාකච්ඡා කරද්දී මිනිසෙක් විදිහට වඩා පරිපූර්ණත්වයට පැමිණීමට මොනවද අපි කර යුත්තේ? මට මේ කාරණය ගැන කතා කරද්දී මතක් වෙනවා අපේ රටේ හිටිය මේ ප්‍රවීණ රංගදරයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච ජැක්සන් ඇන්තනි මහත්මයා හරි අපූර්ව කතාවක් කියනවා. මිනිස්සෙක් විදිහට අධ්‍යාපනය ලබනවා නම් ඉගෙන ගන්නවා නම් විධිමත් අධ්‍යාපනයට වඩා සමාජ අධ්‍යාපනය නැත්තම් සමාජ අත්දැකීම් එකතුවක් එක්කර ගැනීමෙන් ඉදිරියට යාම තුළින් ඵලදායි මිනිසෙක් නිර්මාණය කර ගැනීමට ඒ උපකාරී වෙනවා. සමාජ අත්දැකීම් ඵලදායි මිනිසෙක් තනන්නට උපකාරී වෙනවා. න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකකරණයට කිරීමට බොහෝ අයට අමාරුයි. නමුත් ඉගෙන ගන්නා බොහෝ න්‍යායාත්මක කරුණු විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් හෝ උසස් අධ්‍යාපන ආයතන තුලින් ඉගෙන ගන්නා න්‍යායාත්මක කරුණු ප්‍රායෝගිකකරණය කිරීමෙන් නව දැනුම් සම්පාදනය කරමින් සමාජයට ඵලදායී මේවරක් කිරීම තමයි මිනිසෙක්ගෙන් සිද්ධ විය යුත්තේ. මේ කාරණේදී කොහෙත්ම අදහස් කරන්නේ නැහැ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳ නැහැ කියලා. ඒක අනිවාර්යයෙන්ම විධිමත් අධ්‍යාපන ක්‍රමයකට තිබිය යුතුම අධ්‍යාපන ක්‍රමයක්. එය වඩා පරිශ්‍රණාත්මක යහපැවැත්මකින් තිබි සමාජ පෙරගාමී පුද්ගලයන් සමාජයේ ඉදිරියට යාමට එවැනි පුද්ගලයන්ගේ විශාල සේවාවක් සිද්ධ වෙනවා. අධ්‍යාපනයක් කියලාම කියන්නේ මිනිසෙක්ගේ head hand heart يعني හිස හදවත අත කියන්නේ ප්‍රායෝගිකකරණය විශේෂ කරුණු විතරක් නෙමෙයි ප්‍රායෝගිකකරණය වෙච්ච දැනුමක් තිබිය යුතු පුද්ගලයෙක් තමා සමාජයට හොඳ අධ්‍යාපනයෙන් හැදෙන්නට ඕනේ. ඉතින් මෙහිදී විධිමත් සහ අවිධිමත් අධ්‍යාපනය මනාව අවබෝධ කරගත්තොත් පරිපූර්ණත්වයේ කියන කාරණය කෙසේ වෙතත් පරිණත වීම කියන කාරණයට එන්න පුළුවන් වෙනවා. අර පරිණත වෙද්දී තරමක් සමාජයේ පරිපූර්ණතාවලට යන්නට පුළුවන් අවස්ථාවක් එනවා. නමුත් ඉතින් එහෙම මේ අපිට මේ පර්ෆෙක්ට් මිනිස්සු සියල්ලම සර්ව සම්පූර්ණ වෙච්ච මිනිස්සු හම්බ වෙනවා ඉතාමත්ම අඩුයි. නමුත්
විධිමත්ව හා නොවිධිමත්ව ඉගෙන ගැනීම ඉතාමත්ම වැදගත්. එහෙම වුණාම තමා බොහෝ අත්දැකීම් බහුල පුද්ගලයන් වඩා ඵලදායී සහ වෙනස් මාවත් ඔස්සේ සමාජයේ ඉදිරියට ප්‍රගමනශීලීව ගෙන යන්නට උදව් වෙන්නේ. ඉතින් ඒක නිසා මම ඔබට ආරාධනා කරනවා. ඔබ විශ්වවිද්‍යාලේ දැනටමත් ගිහිල්ලා ඉන්නවනම් ගියපු කෙනෙක් නම් ඔබට පුළුවන් සමාජයේ වඩා හොඳ තැනකට ගෙන යන්නට උපකාරී වෙන්න. එහෙම නැති වුණත් ඒත් ඔබටත් පුළුවන් සමාජය වඩා හොඳ තැනකට ගෙන යන්න උත්සාහ කරන්න. ඒක නිසා විධිමත් හෝ නොවිධිමත් එහෙම නැත්නම් අවිධිමත් ක්‍රම වලින් ඔබ අධ්‍යාපනය ලබා ගන්න. ඒක වඩා ඵලදායී. මේ සියලු අධ්‍යාපන ප්‍රායෝගිකකරණය කරමින් පර්යේෂණාත්මකව සමාජයේ ප්‍රගමනශීලී මාවතකට අරන් යන්නට උපකාරී වන්න. ඔබගේ අදහස ඔබට පුළුවන් ලියන්න. මම දකින්නේ මෙන්න මේ වගේ අදහසක් හොඳ දර්ශනයක් ඇති මිනිහෙක් බිහි කරගන්න කුමන අධ්‍යාපනයේ ක්‍රමවේදයකින් ඔබ අධ්‍යාපනය පෝෂණය කරගත්තත් සමාජයට ප්‍රගමණයට යන්නට වඩා ඵලදායී විදියට වැඩක් කරන පුද්ගලයෙක් වෙන්න. ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි. මගේ YouTube නාලිකාවේ මේ වගේ ජීවන් කොස්වත්ත කියන YouTube නාලිකාවේ මේ වගේ වීඩියෝස් තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම මගේ ජීවා කියලා Facebook පිටුවකුත් තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. තව වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ස්වදේශික ඥානයට බද්ධ වෙච්ච ගොඩක් වීඩියෝස් මම කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. පරිශනාත්මක කරුණු සහිත වීඩියෝස් තියෙනවා. ගිහිල්ලා එන්න ඉතින් විශ්වවිද්‍යාලේ ගියත් නැතත් හොඳ අලුත් වැඩක් නිර්මාණශීලී වැඩක් කරන මිනිහෙක් වෙන්න. බොහොම ස්තුතියි.